මේ රටේ දේශපාලකයෝ මේ රටේ හිටපු පාලකයෝ උන්ගේ පවුල්වල උදවිය ඥාතිවරු කරපු හොරකම් සම්බන්ධයෙන් අපරාධ සහ මුදල් අවභාවිතා දූෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වලා ඒ අනුව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවට විරුද්ධව ස්වාමීන් වහන්සේලා 8000ක් කොහෙද පිරිසක් කොළඹට වැඩමවල උද්ඝෝෂණයක් කරන්න සූදානම් වෙනවා කියලා මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා. දැන් ඇත්තටම හාමුදුරුවන්ට ඔහොම ඇවිල්ලා මේ පාලකයෝ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැනේ මේ ගිනියව්වේ තැපගෙන කොළඹ නගරේ. ඇයි තමයි මේ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න දානෙට පිරිතට බණට වැඩි ඒ තැන්වලට. ඒ තැන්වලට ගිහිල්ලා බණ කිව්වනම් පිරිත් කිව්වනම් අනුශාසනා හරියට කරා නම් ඒවා තේරුම් ගත්තා නම් ඒ නායකයෝ ඒ අනුශාසනා අනුව ජීවිතය ගත කරා නම් ඔහොම අපරාධ කරන්නේ නැහැ නේ. ඒතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අල්ලස් කොමිසමේ පරීක්ෂණ වලට ගිහලා ඒ හරහා උසාවි යන්න ඕනේ නැහැ නේ. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. දැන් මේ නායකයෝ යනවට ඒ නායකයන්ගේ බිරින්දෑවරු යනවට දරුවෝ යනවට දැන් හාමුදුරුවෝ බයිනවා. මේ රට බේරගත්ත නායකයෝ රට හදපු නායකයෝ මේ රට සංවර්ධනය කරපු නායකයෝ ඇයි මේ මිනිස්සුන්ගේ උසාවි ගානේ රස්තිය අතු කරවන්නේ? ඇයි හිරේ දාන්නේ? ඇයි මේ මිනිස්සුන්ට අවශ්‍ය දනුවම් දෙන්න කටයුතු කරන්න කියලා දැන් දෙවෙන් තරකලයක් අරපුතිය මේ රටේ නිර්මාණය කරනවා. ඒගොල්ලන්ගේම පිරිස් තමයි නිර්මාණය කරන්නේ. දැන් මීදු ආමුදුරුව බලන්න ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට වැඩමවලා දේවානම්පියතිස්ස රජතුමා සතෙක් මරන්න මුවෙක් මරන්න පස්සෙන් යනකොට තමයි දේවානම්පියතිස්ස රජතුමාට කතා කරලා කිව්වේ ඔක නවත්තන්න මම කියන එක අහන්න කියන බින්දු හාමුදුරු ලස්සන ප්‍රශ්න කීපයක් අහලා ඒවට ඉතාමත් බුද්ධිමත් උත්තර දේවානම්පියතිස්ස රජතුමා දීපු නිසා තේරුම් ගත්ත මෙයාට බුද්ධිය තියෙනවා කියලා ධර්මයේ දේශනා කළා. මේ රටේ බෞද්ධ පුනරුදයක් නිර්මාණය වුණා. ඒ අරා බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වුණා. රජවරු පස්පවෙන් මෙලකුණා. වේර විහාරස්ථාන හැදුවා. දාගැබ් හැදුවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ගියවතරින් මහාන කළා. බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම මේ රටේ ව්‍යාප්ත කළා. දැහැමි රජෙක් බවට පත් වුණා. අපි කතරගොත් ඉතිහාසය අහලා නැහැ. දේවානම්පියතිස්ස රජතුමාගේ පස්සේ ආපු රජවරු දේවානම්පියතිස්ස රජතුමා විසින් නීති විරෝධී වැඩ කරා කියලා හිරේ දාලා උද්ඝෝෂණය කරනකොට හාමුදුරුවෝ කියලා බේරගන්න ගියා කියලා. ඒ හාමුදුරුවෝ කිව්ව කාරණාව බොහොම ලස්සනට ඒ හාමුදුරුවෝ රජවරු පිළිගත්තා. ඉතින් මේ දැන් ඉන්න හාමුදුරුවෝ කියන එකත් ඒ අය පිළිගත්තා නම් ওই ප්‍රශ්නේ නැහැ නේ. දැන් ඉන්න හාමුදුරුවෝ රාජ්‍ය නායකයන්ට කියපු දේ රාජ්‍ය නායකයෝ පිළිඅරන්නේ නැහැ. ඒ අනුව හැදිලා නැහැ. ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් තමයි අද ඒගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න වෙන්නේ. ඉතින් ඔය වෙනත් පාලකයෝ ලංකාවේ හිටියනේ. ඒ මිනිසුන්ට උද්ඝෝෂණය ඒ මිනිසුන්ට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එන්න කියලා නැහැනේ. මේ එන්න කියලා තියෙන්නේ කාටද? මේ අපරාධ කරපු අයට. එහෙනම් අපරාධකාරවන්ට දඬුවම් දෙන්න යනකොට රජයේ නියම නීතිමය ක්‍රියාමාර්ග මත ඒක වළක්වන්න පෙළ ගැහෙනවා නම් හාමුදුරුවෝ ඒක නතර කරන්න හාමුදුරුවෝ කරන්නේ ජාතික අපරාධයක්. මොකද හොරෙක් මංකොල්ලකාරයෙක් බේරගන්න එක ජාතික අපරාධයක්. අපරාධයට දඬුවම් දෙන්න කටයුතු කරන්නේ නැතුව. ඒතකොට ඒකෙන් කීහිතෙන් අපිට නම් හිතෙන්නේ ඒ උද්ඝෝෂණය කරන්නේ වුණුත් හොරු උද්ඝෝෂණයට ලක්වෙච්ච වුණුත් හොරු කියලා තමයි. එහෙනම් හාමුදුරුවනේ තමන්ගේ චීවරයට ගෞරව කළා. මේ විශිෂ්ට බෞද්ධ දර්ශනයට බෞද්ධ සාහිත්‍යයට කීර්තිමත් යුග පුරුෂයෝ විදිහට කටයුතු කරලා ඒ සේවාව මහ ජනතාව වෙනුවෙන් කරනවා විනා හොරු වෙනුවෙන් පෙළ ගැහෙන්න එපා. ඒකෙන් වෙන්නේ ස්වාමීන් වහන්සේලාට තියෙන ගෞරවෙත් නැති වෙලා ස්වාමීන් වහන්සේලාට තියෙන පිළිගැනීමත් මේ රටේ නැති වෙන එක. ඔක කරගන්න ඕන නම් ඔය උද්ඝෝෂණ වලට එන්න ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා හැමතිස්සෙම හොරු රකින්න එන්නේ අපරාධකාරයෝ රකින්න එන්නේ මිනිමරුවෝ රකින්න එන්නේ එහා සමාන ජාතියුන් තමයි. වෙන කවුරුත් නෙවෙයි.